බොහෝම ඈත කාලෙක ලස්සන ගම්මානයක් තිබුණා. කැලෑවෙන් ටිකක් ඈතට වෙන්න පුංචි ලස්සන ගෙදරකුත් තිබුණා. මේ පුංචි ලස්සන ගෙදර අශෝක් සහ ගණේෂ් කියලා සහෝදරයෝ දෙන්නෙක් තමයි ජීවත් වුනේ. අශෝක් කියන්නේ මල්ලි, ගණේෂ් කියන්නේ අයියා. ඉතින් මේ අශෝක් නම් ටිකක් කෑදර මිනිස්සෙක්. ගණේෂ් කියන්නේ නම් හරිම උත්සාහවන්ත, ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන තරුණයෙක්. ගණේෂ්ගේ වැඩේම කොයි වෙලාවෙත් වත්ත පිටිය සුද්ධ කරන එක තමයි. අශෝක්ට කෑම හදලා දෙන්නෙත් මේ ගණේෂ් තමයි. අශෝක් කැමති හැම වෙලාවෙම කෑම එක්ක ජීවත් වෙන්න. එයා කොටින්ම කියනවා නම් හරිම බඩජාරියෙක් වගේම කම්මැලි මිනිස්සෙක්. කාලයත් එක්කම අශෝක් පෝසත් තැනකින් කසාදයක් බැඳලා නගරයේ ජීවත් වෙන්න ගියා. ගණේෂ් විවාහ වුණේ දුප්පත් තැනකින්. ගණේෂුයි එයාගේ බිරිඳයි එයා ළඟම ගෙදර තමයි ජීවත් වුනේ. අශෝක්ගේ බිරිඳ ගොඩක් නපුරු එක්කෙනෙක්. හැබැයි ගණේෂ්ගේ බිරිඳ හරිම කරුණාවන්තයි. අපේ අපොච්චගේ සල්ලි තියෙන හින්දා හොඳයි. ඔහෙත් ඔහේ කකා බිබී නිකන් ඉන්නේ නැතුව අයියා වගේ මහන්සි වෙලා වැඩක් කරනවකෝ. ඔහේ නම් කියයි. ලබන කන්නේ දිහාට බලමුකෝ. ඒක තමයි අශෝක්ගේ උත්තරේ. මොකද එයා ඉතින් කම්මැලියෙන්නේ. එයා දන්නේ හැම වෙලාවෙම බඩජාරියෙක් වගේ මොනවම හරි දෙයක් හපහප ඉන්න. ඒ වුණාට ගණේෂ්ගේ ගෙදර තත්ත්වය මීට වඩා වෙනස්. එයාගේ බිරිඳ එයාට හැම තිස්සෙම හරිම ආදරෙන් සැලකුවා. ඒ වගේම එයා කරන හැම දෙයකටම ගොඩක් උදව් කරා. ගණේෂ්ගේ බිරිඳ දුප්පත් කෙනෙක් වුණාට හරිම උගත් බුද්ධිමත් කෙනෙක්. ගණේෂුත් එහෙමයිනේ. ඒ දෙන්නම හරිම උත්සාහවන්තයි. මේ පාර අස්සන්නත් අපි හිතපු තරම් නෑ හාමිනි. මොනවා වුණත් මම දිගටම පැල ටික දානවා. මල්ලිට කරදර කරන්නත් බෑනේ. ඇරත් මල්ලි උදව් කරන්නෙත් නෑ. කම්මැලි නැති ගණේෂ් උදේම නැගිටලා කරන්නේ ඔහුගේ හේනට යන එක. ඒක එයා හැමදාම පුරුද්දක් කරගත්තා. ගණේෂ්ට තිබුණේ පුංචි වට්ටක්ක හේනක්. හැබැයි ඔහු ගොඩක් මහන්සි වෙලා බීජ වපුරලා අස්වැන්න ලබා ගත්තා. අපිට බැයිද මහත්තයා මේ වට්ටක්ක ටික නගරෙට ගිහිල්ලා විකුණන්න? එහෙම වුණොත් අපිට කාසි ටිකක් යහමින් හොයාගන්නත් පුළුවන්නේ. හාමිනේගේ අදහසත් හොඳයි. අපි එහෙම කරලා බලමු. එහෙම කියලා මේ දෙන්න කැලේ මැදින් ගෙදර යන්න පිටත් වුණා. එකපාරටම එයාලා දැක්කේ මහත්තයා, අනේ මේ බලන්න පුංචි කුරුළු පැටියක් බිමට වැටිලා තුවාල වෙලාද කොහෙද? ඉතින් මේ දෙන්න මේ කුරුළු පැටියව ගෙදර අරන් ගිහිල්ලා මේ කුරුළු පැටියට හොඳට සාත්තු කරලා එයාව සනීප කරා. සනීප වුණු කුරුළු පැංචා සතුටින් ඉගිඩිලා ගියා. මේ අතරේ ගණේෂ්ගේ වගාවට සත්තු ඇවිල්ලා වට්ටක්ක පැල ටික, ගෙඩි ටික සේරම විනාශ කරලා දාලා තිබුණා. අයියෝ මගේ වට්ටක්ක හේන. අනේ දෙයියනේ. දැන් මොකද කරන්නේ? මම කොච්චර මහන්සි වුණාද මේක හදාගන්න. අයියෝ. ඒක දැකපු ගණේෂ්ට ගොඩාක් දුක හිතුණා. එයා මහන්සි වෙලා කරපු වගාවට උණු දේ ගණේෂ්ගේ බිරිඳටත් කිව්වා.
ගණේසුයි එයාගේ බිරිඳයි හරිම කනස්සල්ලෙන් තමයි හිටියේ. මේ අතරේ කරදරයක වැටුණු වෙලාවේ ඔයාලා මට උදව් කරා. ඉතින් ඔයාලා කරදරයක වැටුණු වෙලාවේ මමත් ඔයාලට උදව් කරන්න තමයි ආවේ. මේ ඇට ටික පෙළ කරන්න. ඔබට යහපතක් වේවි. ගණේෂ්ටයි එයාගේ බිරිඳටයි උණු දේ හිතා ගන්න බැරි වුණා. එයාලා උදව් කරපු ඒ පුංචි කුරුළු පැටියා ඔවුන්ට වට්ටක්ක ඇට ටිකක්මයි දීලා ගියේ. කුරුළු පැටියා කියලා ගිය විදිහටම ඔවුන් ඒ වට්ටක්ක ඇට ටික පැල කරා. මට නම් හිතා ගන්නත් බෑ හාමිනේ මේ වෙච්ච සිද්ධිය. අනේ මන්ද. එහෙම පුළුවන් ද කුරුළු පැටියෙක්ට උදව් කරන්න අපිට? ඊට පහුවෙනිදා ගණේසුයි එයාගේ බිරිඳයි වට්ටක්ක හේනට යන්න පිටත් වුණා. කුරුළු පැටියා දීපු වට්ටක්ක ඇටවලට වතුර දාන්න හිතාගෙන එතනට ගිය මේ දෙන්න දැක්කේ මහා පුදුම දෙයක්. සරුසාරෙට හැදුණු විශාල වට්ටක්ක ගෙඩි තුනක් ගණේෂ්ගේ හේනේ තිබුණා. ගොඩක් සතුටු වුණු ගණේසුයි එයාගේ බිරිඳයි නගරයට ගිහින් විකුණන්න කියලා හිතාගෙන මේ වට්ටක්ක ගෙඩි තුන ගෙදර ගෙනල්ලා කපන්න ලෑස්ති වුණා. එකපාරටම මොනවා හාමිනේ? මේ වට්ටක්ක ගෙඩිය ඇතුලේ ඇඳුන්නේ තියෙන්නේ. පාට පාට ලස්සන එක එක જાති ඇඳුම්. හාමිනේටම ගැලපෙන ඇඳුනුත් තියෙනවා. ගණේෂ් කපපු පළවෙනි වට්ටක්ක ගෙඩිය ඇතුලේ ඒගොල්ලොන්ට ඕන කරන ඇඳුම් ඕන තරම් තිබුණා. දෙවෙනි වට්ටක්ක ගෙඩිය ඇතුලේ තිබුණේ එයාලට ඇති තරම් කැම බීම. තුන්වෙනි වට්ටක්ක ගෙඩිය ඇතුලේ තිබුණේ එයාලට ඇති තරම් රන් කාසි. ගණේෂ්ටයි එයාගේ බිරිඳටයි හරීම සතුටුයි. මේ මිනිස්සයෝ නැගිටිනවා. දන්නවද වෙලා තියෙන දේ? ඔහේගේ අයියට අන්න නිදානයක් හම්බ වෙලා. ඔහොම කකා බිබී නිදාගෙන ඉන්න ලැජ්ජ නැද්ද? මක් කිව්වා අයියට කොහොමද එහෙම හම්බුනේ? අනික මට කිව්වෙවත් නෑනේ. විපරම් කරලා බලන්න ඕනේ. එහෙමද හාමිනේ? බලන්න ඕනේ පොඩ්ඩක් විපරම් කරලා. මේ රෑ වෙලා ඒත් මම බලන්නම්කෝ ගිහිල්ලා. සියාතු ගොයියත් එක්කම යනවා. මේ කතාව අහපු අශෝක් ගමේ පිරිසකුත් එක්කරගෙන මහ රෑම පිටත් වුණා අර කුරුළු පැටියව හොයාගෙන කැලේට යන්න. කුරුළු පැටියව අල්ලගෙන ආපු අශෝක් දින කිහිපයක් කුරුළු පැටියව කූඩුවක හිර කරගෙන ඉඳලා පස්සේ නිදහස් කරා. මේගොල්ලෝ බලාපොරොත්තු වුණ විදිහටම කුරුළු පැටියා පියාඹගෙන ආවා. හාමිනේ අර මේ ඇට ටික පැල කරන්න. අශෝක්ට පැල කරන්න වට්ටක්ක ඇට ටිකකුත් දුන්නා. අයියා විතරක් නෙමෙයි මමත් පෝසත් දැන්. ඊළඟ දවසේ ඒ විදිහටම ලොකු වට්ටක්ක ගෙඩි තුනක් අශෝක්ට ලැබුණා. මොකද මිනිස්සයෝ කරන්නේ? ඕක කපලා බලනවා ඉක්මනට. මේ මොකක්ද? අයියෝ රන්කාසිත් නැහැ, දුනුත් නැහැ, කෑමත් නැහැ. අශෝක්ගේ පළවෙනි වට්ටක්ක ගෙඩිය කපද්දිම ඒකේ තිබුණේ විසදුම. ඒකෙන් ඒ වට්ටක්ක ගෙඩි තුනම විනාශ වෙලා එයාලට මොකුත්ම හම්බ වුණේ නැහැ. ගණේෂ්ට ලැබුණු වස්තුවෙන් ඔහු අසරණ මිනිස්සුන්ටත් පිහිට වෙලා ඔහුගේ බිරිඳත් එක්ක සතුටින් ජීවත් වුණා. එකමත් එක ගමක හිටියා රාම කියලා දුප්පත් මාළු වෙලෙන්දෙක්. මාළු අපෙන් ගන්න මාළු ආවයි මාළු කිසිම වෙනදාමක් නැහැ. අනේ වන්ද අල්ලන මාළු ටිකටත් පාඩුයි.
මේ අපිට මොකද හැකියේ? එයා මහන්සියෙන් මාළු ඇල්ලුවට කිසිම වෙළඳාමක් තිබුණේ නැහැ. ඒ නිසා රාම හරි දුකෙන් හිටියේ. මේ හම්බෙන මුදල් වලින් පුළුවන් ද ජීවත් වෙන්න. ගෙදර ගිහිල්ලා දැම්මට හාමිනේගෙන් දොස් අහන්න තමයි වෙන්නේ. රාමට හිටියේ හරීම නපුරු බිරිඳක්. එයාගේ නම ස්වේතා. මොනවද හාමිනේ කන්න තියෙන්නේ? ඔහේ හම්බ කරන තුට්ටු දෙකෙන් පුළුවන් කන්නයි බොන්නයි විතරයි. ඇඳුමක් පැළඳුමක්වත් ගන්න විදිහක් නැහැ. අඩුම තරමේ මේ ගේවත් හදාගන්න විදිහක් නැහනේ. අනේ මන්දා මට නම් මේ සුමේ එපා වෙලා. ස්වේතා හරිම තරහෙන් තමයි රාමට කතා කරේ. රාමට කරගන්න දෙයක් නැහැ. පව් අහිංසක රාම. ඉස්සර තරංගවත් දැන් මාළු අහුවෙන්නේ මොන කර්මයක්ද මන්ද? එහෙන් ගෙදර හොඳා. අනේ මන් දන්නේ මේ දුක් කරදර කවදා ඉවර වෙයිද කියලා. ඉස්සර වගේ දැන් රාමට මාළු අහුවෙන්නෙත් නැහැ. ඒ නිසා එයාගේ වෙළඳාමත් දැන් එන්නම අඩු වෙලයි තියෙන්නේ. මේ ගැන හරීම කලකිරීමකින් තමයි රාම ජීවත් වුනේ. මාළු අහුවෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන් ඈ. මොනවා කරන්නද? හාමිනේගෙන් බැනුම් අහගෙන හරි කමක් නැහැ. ගෙදරට ගිහිල්ලා ආපහු මුහුදු යන්න ඕනේ. සුපුරුදු රස්සාව කරගෙන ඉන්න එක ඉතින් අපිට උරුම වෙච්ච දෙයනේ. එහෙම හිතපු රාමා දැලත් තරන් මුහුදු යන්න තීරණය කරා. රාම ගෙදර එන අතරතුර පුදුම වැඩක් සිද්ධ වුණා. කල්පනා කර ආපු රාමට එක පාරටම කෙනෙක් මුණ ගැහුණා. රාමා ඔබට කොහොමද? මම ඔබ ගැන බලාගෙන හිටියේ. ඔබට ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක්. මම කියන දේ හොඳින් අහගන්න. ඔබ දැලත් තරම් මුහුදු යන විට ඔබට එක් ලස්සන මාළුවෙකු හම්බ වෙයි. ඔබට හමුවන්නේත් ඒ මාළුවා පමණි. ඔබේ දැලට හසුවන්නේත් ඒ මාළුවා පමණි. හැබැයි ඔබ ඒ මාළුවව අල්ලගෙන ගෙදර එන්න එපා. ඔබ ඒ මාළුවාට ජීවිත දාණය දෙන්න. ඔහු ඔබට උදව් කරයි. ඒක අහපු රාමා දැලත් අරගෙන සුපුරුදු රස්සාවට ගියා. රාමාගේ බිරිඳ සුපුරුදු විදිහටම ගෙදර වැඩපළ කරගෙන හිටියා. තාපසතුමා කිව්ව විදියට ඒ මාළුව ඉන්න ඕනේ මේ හරියේ. අනේ කෝ ඒත් මට තාම මේ මාළුව පේන්නේ නෑනේ. තාපසතුමා කිව්වේ ඒ මාළුවාව හොයාගෙන රාම ඈතට ගියා. දැන් සෑහෙන දුරකට ආවා. කිසිම මාළුවෙක් ආවන්නේ නෑනේ. තාපසතුමා කියපේ මාළුවවත් පේන්න නෑ. ඒ කියන්නේ මට අදත් නිකන් ගෙදර යන්න. අදත් නිකන් ගෙදර ගියොත් නම් හාමිනේගෙන් මට විසුමක් වෙන්නේ නෑ. එහෙම කියනකොටම තාපසතුමා කිව්ව මාළුව රාමගේ පැත්තට ආවා. අනේ යන්තම් නැති. අද දවසට එක මාළුවෙක් හරි ආවා. මාළුවා දැකපු රාමා ඉක්මනටම දැල දාන්න සූදානම් වුණා. රාමා මට යන්න දෙන්න. මගෙන් ඔබට කරදරයක් වෙන්නේ නෑ. මම ඔබට උදව් කරන්නම්.
තාපසතුමා කිව්වේ මාළුවා මම තමයි. රාමා එයාට තිබුණු සේරම ප්‍රශ්න ටික මාළුවට කියලා විසඳුමක් ඉල්ලුවා. මාළුවට යන්න දීපු නිසා මාළුව රාමට ස්තුති කරලා යන්න ගියා. රාම ගෙදර යනකොට ඔහු සිතූ පැතූ හැමදේම එයාට ලැබිලා තිබුණා. රාමට දැන් ලස්සන මාලිගාවක් තියෙනවා. හැබැයි රාමගේ බිරිඳට නම් මේක දෙකින්වත් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. මොනවා? ඔහෙට මේ මාලිගාවත් මදිද? අනේ මන් දන්නේ ඔහෙට මොනවා වෙලාද කියලා. මාලිගාවල් දෙකක් තිබ්බට මක් වෙනවෑ ගිහිල්ලා තව මාලිගාවක් ඉල්ලනවා ඔය මාළුවගෙන්. අහිංසක රාමා බිරිඳගේ කංකරච්චලේ නිසාම ආයෙමත් දවසක මුහුදු යන්න පිටත් වුණා. හාමිනේටත් පිස්සු. පුදුම තණ්හාවක්. මම කොහොමද කටක් කරලා මට උදව් කරපු මාළුවගෙන් ආයි තව මාලිගාවක් ඉල්ලන්නේ? හාමිනේගෙන් බේරිල්ලක් නැති තැන අහිංසක රාමා ආයෙමත් මුහුදට ගිහිල්ලා මාළුවාගෙන් නැවත වතාවක් මාලිගාවක් ඉල්ලුවා. එහෙම ඉල්ලපු රාමා ගෙදර යද්දී දැක්කේ පුදුම දෙයක්. රාමගේ මාලිගාව තිබුණු තැන තිබුණේ රාමගේ කලින් තිබුණු පරණ ගෙදරමයි. රාමගේ බිරිඳ කලින් විදිහටම පරණ කිරිටු ඇඳුම් ඇඳගෙන තරහෙන් පුපුර හිටියා. වැඩි තණ්හාව නිසා රාමට ලැබුණු හැම දෙයක්ම නැති වුණා. මායා පින්සරය. චීනයේ එක්තරා ගමක මාලියන් කියලා පුංචි ළමයෙක් ජීවත් වුණා. එයා චිත්‍ර අඳින්න හරිම ආසයි. මාලියන්ගේ විනෝදාංශය වුණේ චිත්‍ර අඳින එක. අනිත් ළමයින්ට වගේ මටත් අම්මයි තාත්තයි හිටියනම් ලස්සන පෙන්සල් අරන් දෙයි. චිත්‍ර අඳින්න පාටත් අරන් දෙයි. ඒත් ඉතින් අත්තම්මට ඒව ගන්න සල්ලි නෑනේ. මාලියන්ට එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. එයා ජීවත් වුණේ එයාගේ අත්තම්මත් එක්ක. දවසක් මාලියන් නිදාගෙන ඉඳිද්දී ලස්සන හීනයක් දැක්කා. එයාගේ අම්මා ලස්සන සුරංගනාවියක් වෙලා මාලියන් එක්ක කතා කරනවා එයා හීනෙන් දැක්කා. මාලියගේ පුතේ මං ඔයා දිහා බලාගෙන ඉන්නේ. මගේ පුතාට තෑග්ගක් කොන්න. මේක මගේ පුතාට වැඩ විතරක් කරන්න ඕනේ. මගේ පුතාට ගොඩාක් ආදරේ. මාලියන් උදේ නැගිටිනකොට එයා ආසම පින්සලක් එයාගේ මේසේ උඩ තිබුණා. හැබැයි මේක නිකම් පින්සලක් නෙමෙයි. මේක මැජික් පින්සලක්. මායා පින්සරය. මේ ගමේ හිටපු මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තිබුණා. මේ ගමේ හිටපු අහිංසක දුප්පත් මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වුනේ. බලන්නකො සියතු කොයියෝ මේ කන්නේ වතුර නැහැ. කොහොමද අපි මේ කුඹුරු කරන්නේ? මේ පෑවිල්ල දිගටම අල්ලලා හිටියොත් අපිට බඩකින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒගොල්ලොන්ට කුඹුරු වගා කරන්න වතුර නැති හින්දා ඒගොල්ලෝ ගොඩාක් දුකින් තමයි ජීවත් වුනේ. දවසක් මාලියන් මේ හරියෙන් යද්දී මේ ප්‍රශ්නය ගැන මාලියන්ටත් දැනගන්න ලැබුණා. මාලියන් ගෙදර ගිහිල්ලා එයාගේ පින්සල අරගෙන වැස්සක් ඇන්දා. වැස්සක් ඇඳලා එයා ප්‍රාර්ථනා කරා ගමේ මිනිස්සුන්ට වතුර ලැබෙන්න කියලා.
හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වුනේ. ඒ වෙලාවෙම ලොකු ඇස්සක් වහින්න පටන් ගත්තා. ගමේ අයට හරිම සතුටුයි. දැන් ඉතින් එයාලගේ ගොවිතැන් වැඩ හිතේ හැටියට කරගන්න පුළුවන්. මාලියෙන් හිතුවේවත් නැති දෙයක් තමයි සිද්ධ වුනේ. මායා පින්සලය. මාලියන්ගේ ගමට තවත් ලස්සන දවසක් උදා වුණා. ලස්සන දවසක් කිව්වට මේ දවසත් එච්චර හොඳ දවසක් නම් උනේ නැහැ. අනේ අපේ මහත්තයෝ ඕ ඇයි හාමිනේ? අපේ එළදෙන කොහේ ගිහිල්ලද දන්නේ. එහාලියද්දේ තමයි උදේ බැඳලා හිටියේ. ඕ හාමිනේ මං කඩපිලට යනකොටත් අපේ රත්ති මහතුන් උන්දලගේ හාලියද්ද නොවේ හිටියේ. ගමේ තවත් ගෙදරක එළදෙනක් ආගිය අතක් නැති වෙලා. මාලියන්ට මේ සිදුවීමත් ආරංචි වුණා. එයා ගෙදර ගිහිල්ලා එළදෙනකගේ සිතුවමක් ඇන්දා. හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වුනේ. මාලියන් චිත්‍රය ඇඳ වගේම ඒ දේ හැබෑ වුණා. මාලියන්ට වෙච්ච දේ හිතා ගන්න බැරි වුණා. එයා ගෙදර ගිහිල්ලා ආච්චි අම්මට මේ විස්තරේ කිව්වා. මොකද එයාට මේ ආච්චි අම්මා විතරයිනේ හිටියේ. මායා පින්සලය. තවත් ලස්සන දවසක් උදා වුණා. මාලියන්ගේ ගම දැන් හරිම ලස්සනයි. ගමේ අයගේ ප්‍රශ්න ටික අපේ පුංචි මානියන් විසඳනවා. එයාගේ අම්මා එයාට දීපු මැජික් පින්සලෙන්. මාලියන්ගේ මැජික් පින්සලෙන් ගමේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා ගමේ ඉන්න ධනවත් නපුරු මිනිසෙක් දැනගත්තා. ඒ නපුරු මිනිසයාගේ නම මෝගන්. ඒ ගෙදර ජීවත් වුණේ මෝගන් සහ ඔහුගේ බිරිඳ. ඔය දන්නවද අර මාලියන්ගෙන පුංචි කොල්ල ගැන? ආන් ඒක ගා මැජික් පින්සලක් තියනවලු. ඒක හිතපු දේවල් මවනවලු ඒකෙන්. කොහොම හරි ඔය පින්සල අපේ අතට ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙච්චර කල් හම්බු කරපුවා එක දවසින් දෙකකින් හම්බු කරන්න පුළුවන්. මෝගන් සහ ඔහුගේ බිරිඳට මේ මායා පින්සල ගන්න බොහොම ලොකු උනන්දුවක් තමයි තිබුණේ. ඒ වෙනුවෙන් එයාලා නොකරපු දෙයක් නැහැ. එක දවසක් මෝගන් ඔහුගේ මිනිස්සෙක්ව යොදාගෙන මාලියන්වයි එයාගේ මැජික් පින්සලයි පැහැරගත්තා. මාලියන් උදේ නැගිටිනකොට එයා හිටියේ කරුවල කාමරයක. එයාට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මේ වෙනකොටත් මාලියන්ගේ මැජික් පින්සල හොරකම් කරපු මෝගන් එක එක සිතුවම් ඇඳලා ඒවා හැබෑ වෙනවද කියලා උත්සාහ කරමින් හිටියා. කොහොමද අදින එකක්වත් ඇත්ත වෙන්නේ නැහනේ. දැන් මේ අඳින පස්වෙනි චිත්‍රය. මෝගන් ඇඳපු එක සිතුවමක්වත් හැබෑ වුණේ නැහැ. ඔහු උත්සාහ කරා. තවත් උත්සාහ කරා. ඒත් ඒව හැබෑ වුණේ නැහැ. අඳින හැම සිතුවමක්ම හැබෑ නොවුන නිසා මෝගන් හිතුවා මේ පින්සල මැජික් පින්සලක් නෙවෙයි කියලා. ඔහු තීරණය කළා මාලියන්ගෙන් මේ ගැන අහන්න. ඔහු මාලියන්ට තර්ජනය කරා. ඇහුණද පොඩි ළමයෝ? තමුන් මේකේ රහස මට නොකිව්වොත් තමුන්ව මං හැමදාටම මේකේ හිර කරලා තියනවා. තේරුණාද? පුංචි මාලියන්ව නපුරු මෝගන් හොඳටම බය කරා. මට ඕනේ මේ ලෝකේ ධනවත්ම මිනිස්සයා වෙන්න. තමුන් මට උදව් කරන්න ඕනේ. තමුන් මට රත්තරන් කන්දක් මවලා දෙන්න ඕනේ මේ පින්සලෙන්. එහෙම නැති වුණොත් තමුන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙයි.
මෝගන්ගේ කීමට එකඟ වුණ පුංචි මාලියන් මෝගන් එක්ක රත්තරන් කන්දක් මවන්න යන්න පිටත් වුණා. මායා පින්සලය. පුංචි මාලියන් මුලින්ම රත්තරන් කන්දක් මැව්වා. හැබැයි මේ රත්තරන් කන්ද තියෙන්නේ මුහුදෙන් ඈත එහා. මාලියන් ඔවුන්ට යන්න බෝට්ටුවකුත් මැව්වා. රත්තරන් කන්ද. අන්න අර තියෙන රත්තරන් කන්ද. දැන් මම තමයි මේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා. අර මෝඩ පොඩි කොළුවා ඔක්කොම රහස මට කිව්වා. රත්තරන් ටික අරගෙන ගෙදර ගියාට පස්සේ ඒ මෝඩ පොඩි කොළුවවත් පාලනය කරන්නේ මම තමයි. මේ ලෝකෙම පාලනය කරන්නේ මම තමයි. මාලියන්ගේ පුතේ ඔබ ඔය උදව් කරන්න හදන්නේ නරක මනුස්සයෙක්ට. මම කියන විදිහට ඔයා කරන්න. මාලියන්ගේ අම්මා මාලියන්ට කරුණු පැහැදිලි කරලා ඒ නපුරු මනුස්සයාට කරන්න ඕන දේ කිව්වා. මායා පින්සලය. පුංචි මාලියන් අම්මා කියපු විදිහටම කරා. නපුරු මෝගන් සහ ඔහුගේ සගයා මුහුද මැදට යද්දී පුංචි මාලියන් ලොකු ගිනි පිඹින මකරෙක් සිතුවම් කරා. ඊට පස්සේ ගිනි පිඹින මකරා මෝගන්ගේ බෝට්ටුව සුණු විසුණු කරලා දැම්මා. මෝගන්ගේ බෝට්ටුව විතරක් නෙමෙයි, එයාගේ තණ්හාව නපුරුකම මේ හැම දෙයක්ම සුණු විසුණු කරලා දැම්මා. පුංචි මාලියන් වෙනද වගේම ගමේ දුවලා පැනලා ඇවිදලා එයාගේ ආච්චි අම්මත් එක්ක සතුටින් ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි, මේ වෙච්ච හැමදේම එයාගේ ආච්චි අම්මට කියන්නත් මාලියන් අමතක කරේ නැහැ. පුංචි මාලියන්ගේ ගම දැන් තවත් ලස්සනයි. එයා මැජික් පින්සලෙන් ගමේ අහිංසක මිනිස්සුන්ටත් උදව් කරගෙන සතුටින් ජීවත් වුණා.